අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි. 1943 වර්ෂයේ අගෝස්තු 23 වනදා අලුත්ගම ලෙවන්දුවේ ග්‍රාමීය පවුලක උපත ලැබූ නන්දා මාලනිය නව යෞවන වියේදී කොළඹ කොටහේනට පැමිණ බී.එම්. මාග්‍රට් පෙරේරා යටතේ පැවති ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. ශ්‍රේෂ්ඨ ගුරුවරියක වූ මාග්‍රට් පෙරේරා මහත්මිය නන්දා මාලනිය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩසටහනක් වූ කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා මණ්ඩපයට ගීත ගායනය සඳහා යොමු කළා. එහිදී නන්දා මාලනිය ගායනා කළේ බුදු සාදු නම් ගීතයයි. බුදු සාදු බුදු සාදු සඳුන් ගසා වෙන්නම් සමන් වෙලාක් වෙන්නම්. 1961 වර්ෂයේදී නිෂ්පාදනය කෙරුණු රන්මුතු දුව චිත්‍රපටය සඳහා පණ්ඩිත් අමරදේවයන් සමග ගලන ගඟක ජීවිතයේ ගීතය ගායනා කළ නන්දා මාලනිය එතැන් සිට සාර්ථක ගමනක් ආරම්භ කළා. ගලන ගඟක ජීවිතේ දයාලු ඇයගේ කුළුඳුල් චිත්‍රපට ගීතය ගැයුණු රන්මුතු දුව චිත්‍රපටය ඉතා සාර්ථක වූ අතර වසරේ සරසවි සම්මාන සියල්ලම දිනාගත්තා. පෙරදා මහරෑ පහන් කන්ද සත්‍යයේ ගීතය පවන ගී එකතුව හේමන්තයේදී තාරකා ඇස් සින්දු හෝඩිය කිඳුරියකගේ විලාපය මදු බඳුන් තරු මල්මැද විසව් සිනමා ගීතාවලෝකන කිරි මදුවැල් ලන්ඩනයේදී ගැයූගී හඳහාමි සංකපත්ම පෙන්බර ලංකා කුංකුම පොට්ටු ග්‍රැමෆෝන් ගී අරලිය ලන්දට මලට රේනු නිලම්බරේ සාරි පොඩිත්තක් සහ පිරිත් පැන්නැතුළු කැසට් පට විශාල ප්‍රමාණයකට නන්දා මාලනිය ගීත ගායනා කළා. මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළාහසින්. නන්දා මාලනිය හොඳම ගායනය සඳහා සම්මාන ලැබූ චිත්‍රපට ලෙස ගලන ගඟකී ජීවිතේ රන්මුතු දුව මේ සිංහල අපගේ රටයි සාරවිට සැඩොල් කඳුළු මොනර තැන්න සිරිබෝ අයියා දෙනෝදාහක් නුවන් අතරේ අම්මාවරුණේ යස ඉසුරු අහසින් පොළවට පෙම් රජදහන ඉවුරු බිදුණු ගන්තාව යන චිත්‍රපට හැඳින්විය හැකි වනවා. ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ සන්ධිස්ථානයක් වූ ශ්‍රවණ ආරාධනා හරහා නන්දා මාලනිය ඒක පුද්ගල ප්‍රසංග සංස්කෘතිය ආරම්භ කළා. පසුව සත්‍යයේ ගීතය පවන සහ ශ්වේත රාත්‍රී වැනි ඒක පුද්ගල ප්‍රසංග කිහිපයක්ම පැවැත්තුවා. 1980 දශකයේ අගභාගයේදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග එක්ව පැවැත් වූ පවන ප්‍රසංගය හරහා සමාජ අසාධාරණය සහ දේශපාලන මර්ධනයට එරෙහිව නන්දා මාලනිය ප්‍රබල හඬක් නැගූ අතර එහිදී මතු වූ ජීවිත තර්ජන හමුවේ ඇයට යම් කාලයක් විදේශගත වීමටද සිදු වුණා. මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසිල් වෙන චින්තනය නිවහල්. සමාජ අසාධාරණය හමුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග එක්ව විරෝධාකල්ප ගීත කලාව හඳුන්වාදීමට මූලික වූයේද නන්දා මාලනියයි. සදා සෝගිනි කඳක දැවිමින් වැළපෙමින් රටම අන්දය පොළුය බිහිරිය මන්දයේ. නන්දා මාලනී සංගීත ආශ්‍රමය හරහා නවක පරපුරට ශාස්ත්‍රීය සංගීතය සහ කටහඬ පුහුණුව ලබා දෙමින් සංගීත අධ්‍යාපනයටද නන්දා මාලනිය විශාල සේවයක් කළා.
නන්දා මාල්නියගේ කලාත්මක මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයෙන් දර්ශන සූරී සම්මාන ආචාර්ය උපාධියද පිරිනැමුවා. හුදෙක් ගායිකාවක් පමණක් නොව සිය අද්විතීය කටහඬ සහ අර්ථපූර්ණ පදමාලා භාවිතයෙන් සිංහල සංගීතයේ සෞන්දර්යාත්මක මෙන්ම සමාජීය හදගැස්ම චිත්‍රණය කළ සෞන්දර්ය වේදිනියක් වූ නන්දා මාල්නිය සරසවි සහ ජනාධිපති සම්මාන මෙන්ම ස්වර්ණ සංක සම්මාන රාශියක්ද දිනාගත්තා. ඇයගේ ගී ශ්‍රාවක මනස සමාධිගත කරවන ඖෂධයක් බඳු වූ අතර ඇයගේ භෞතික ශරීරය අපෙන් වෙන්නුවත් ඇය ගැයූ ගී මේ විශ්වය පවතින තාක් සදා අනුස්මරණීයයි.